අද නත්තල සමරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට එයා ජීවත් වෙන කාලේ එයාට අනුගාමිකයෝ කීයද හිටියේ? කීප දෙනයිනේ හිටියේ. අද කීයක් ඉන්නවද? ලෝකෙන් භාගයක් නත්තල් සමරනවා. ලෝකෙන් භාගයක් මොකද වෙනස? හයි ආධ්‍යාත්මය එයා කියපු වචන. එයා කුරුසෙට ඇනගහද්දි කියනවා මුන් එකෙක්ටවත් වෛර කරන්න එපා. මුන් එකෙක්ටවත් දෙවියන් වහන්සේ හමු නොවි තියෙන්න එපා. හැමෝම මෙයාට මේගොල්ලන්ට සමාව දෙන්න. මෙතෙන්ට ඇනගහනවා, මෙතෙන්ට ඇනගහනවා, මෙතෙන්ට ඇනගහනවා. එහෙම කිය. අපි කොච්චර ඒ ජේසුස් ක්‍රිස්තුස්ගේ දර්ශනයට විරුද්ධ වෙන්න හැදුවත් විරුද්ධ වෙලා වැඩක් නැහැ. එයා හයිය ආධ්‍යාත්මයක් මනුලව ජීවමාන කරලා ගිහිල්ලා තියෙනවා. මොන ආධ්‍යාත්මයක්ද? හයිය ආධ්‍යාත්මය. එයා හරි පුදුම කතා කියපු කෙනෙක්. මොකද්ද? මේ කනට ගැහුවා මේ කනත් දෙන්නලු. පුදුම කතා. ඒ කාලේ මොකද්ද කිව්වේ? අද මේ ඊයේ පහප් වහන්සේ කියලා තිබුණා සරණාගතේ ජේසුස් වහන්සේ කියන්නේ කවුද? සරණාගතේ කියන්නේ ඉන්න රටක් නැති කෙනෙක්. ඒතකොට පහප් වහන්සේ අවධානය යොමු කළා තියෙන සරණාගතයෝ ගැන. තාකෝ මේ නත්තලේදී සරණාගතයෝ ගැන වැඩියෙන් කතා කරන්න දැන් ඒගොල්ලන්ට ඉන්න රටවල් නැහැ. මුළු යුරෝපයේම සරණාගතයෝ රුසියාවේ මේ සිරියාවේ යන බාර ගන්නේ නැහැ. ඒ මිනිස්සු අසරණ වෙලා අද ඔබ නත්තල සමරන ජේසුස් ක්‍රිස්තුස් සරණාගතේ තමන්ගේ රටට ආවම එළවනවා. රටට ආවම මොකද කරන්නේ? යන්න රටක් නැහැ. ඉන්න තැනක් නැහැ. නමුත් හයියට කතා කියපු කෙනෙක්. හිනහ වෙලා කුරුසපත් වෙච්ච කෙනෙක්. හැම කෙනෙක්ටම යාපත් වෙච්ච කුරුසේ බෙල්ල දා ගන්න පුළුවන්. කාටද ඒක දරා ගන්න පුළුවන් කියලා මිනිස්සු අහනවා. දැන් ආද කුරුසේටපත් වෙලානේ. මහසිකුරා දෙනවනේ ඊළඟට. නේ. ඔබ හැමෝටම හදලා බෙල්ල දා ගන්න පුළුවන්. කාටද ওই කුරුසේ දරා ගන්න පුළුවන්? දරා ගන්න පුළුවන් ඒ නත්තල් සමරනවා නම් ඒ කියපු කතා ප්‍රායෝගිකව කරන අයට නේ